හැපි පෙට් විශේෂාංගයේ තවත් විශේෂාංගයක් එක තමයි අද දවසේදීත් අපි එකතු වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් නිවසක සුරතල් සතුන් විදියට අපි වැඩි වශයෙන් හදන්නේ සුනකයෙක් එහෙම නැත්නම් බලලෙක් වෙන්නට පුළුවන්. මේ බලලුන් සහ සුනකෙන් හදන ඔබ එන්නත්කරණය සම්බන්ධනෝ දැනුවත් වෙන්නට ඕනේ. හොඳ උදාහරණයක් තමයි අපි සුනකයෙක් හදනවා නම් විශේෂයෙන් එන්නත්කරණය ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. ඔබේ සුනකයා දහවල් කාලයේ සීමාව තුළ විශේෂයෙන්ම නේද ડોක්ටර් සාමාන්‍ය රාත්‍රී කාලේ නම් අපි බල්ලෙක් සපා කෑවොත් හේතු කාරණා ටිකක් තියෙනවා. හැබැයි දහවල් කාලේ එහෙම බල්ලෙක් සපා කෑවොත් එහෙම මේ ඔබ සතුව තියෙන ඒ ඔබ හදන සුරතලාගේ එන්නත් කරන පොත පවා අපි ලබා දිය යුතු වෙනවා ඒ පුද්ගලයාට. කොහොම නමුත් කාරණාවක් තියෙනවා පුංචි කාලේ වසරක් විතර යනකම් ওই සියලු එන්නත් වර්ග ටික කරාට පස්සේ එතනින් එහාට අර මේන්ටේන් කරන් යන්නේ රේබීස් එක. එහෙම නැත්නම් මේ ජලබීතිකා එන්නත පමණයි බොහෝ වෙලාවට. දැන් එහෙම නොවි සාමාන්‍යයෙන් අපි වාර්ෂිකව එන්නත් කළ යුතු එන්නත් වර්ග මොනවාද සහ ඒ එන්නත් කිරීම තුළින් අපි හදන සුරතලා කොයි තරම් දුරට සුරක්ෂිත වෙනවද? ඔව් අංශයක ඉතාමත් වැදගත්ම ප්‍රශ්නයක් යොමු කරේ. දැන් අපි දැකලා තියෙනවා අර ප්‍රශ්නේ ප්‍රවේශය ගත්තට පස්සෙත් අර වාර්ෂිකව එන්නත් කරන එක සමහරවිට සීමා කරන ජලබීතිකා රෝගෙට විතරක් මම එක පැහැදිලි කරන්නම්. ඒක ඇත්තට නොදුනත් භාවය නිසා වෙන්නත් පුළුවන්. දැන් සුනකයන්ගේ එන්නත් ගත්තට පස්සේ කුඩා සුනකෙක්. ඒකද අපි හතක ගත්තොත් අපි පාරෙන් ගන්න බලු පෙට්ටියක් කියලා හිතන්නකෝ. එන අම්මා ගැන තොරතුරක් නොදන්න. බලු පෙට්ටියක් සහ අපි පාරෙන් ගන්න සතෙක් නම් අම්මට එන්නත් කළා නැහැ කියලා හෝ දන්නේ නැත්නම් මුලින්ම කරන්න කියන්නේ අපි නිවසට රැගෙන යන ගමන්ම පශු වෛද්‍යවරයෙක් ළඟට රැගෙන ගිහිල්ලා ජලබීතිකා මර්ධන එන්නත රේබීස් වැක්සින් එක ගහන්න කියලා කියනවා. ජලබීතිකාව ඒතරම්ම භයානක නිසා. ඒතර ඒක නිවසට යන ගමන්ම මේ වෛද්‍යවරයෙක් ළඟට ගිහ පශු වෛද්‍යවරයෙක් ළඟට ගිහලා සතා සෞඛ්‍ය සම්පන්න ඔහු විසින් මේ එන්නත ලබා දෙන වයස ගැන සැලකීමකින් තොරව සාමාන්‍ය කියන්නේ හැබැයි සත 3කට විතර පසුව. නැත්නම් අපි ඒ වගේ කියන්නේ අපි නොදන්නා සතෙක්ගේ පැටියෙක් නම් තමයි මුලින් පටන් ගන්න ජලබීතිකාවෙන්. එහෙම නැත්නම් අපි එන්නත් කරන්නේදී අපි කුඩා කාලයේ සති 5ේදී වයස සති 5ේදී පාවෝ වෛරස් එක වළක්වීම සඳහා එන්නතක් ලබා දෙනවා. අපි ඉදිරියේදී කතා කරන මේ රෝග ගැන වෙනම පාවෝ කියන්නේ මාරාන්තික රුධිරයේ මල පහ සමග රුධිරයේ පිටවීමේ රෝගයක්. නමුත් ඒක මරණයටපත් වෙන හෘද අකරණියෙන් හෘදය ඉදින්ම තුලින් තමයි මොකද ඒ වෛරසයේ බලපෑම තුල. ඒතර මේ මාරාන්තික රෝග තත්ත්වය ඒක වළක්වන්න පාවෝ එන්නත දෙන්න ඕන සති 5ේදී. ඊළඟට අපි DHL කියලා කියනවා. ඒක කියන්නේ අකුරු තුනක්. ඩිස්ටෙම්පර් තමයි D කියන්නේ පක්ෂඝාත රෝගය. H කියන්නේ හෙපටයිටිස් ඒ කියන්නේ සෙංගමාලය වෛරස් සෙංගමාලය. ඊට පස්සේ L කියන්නේ ලෙප්ටෝස්පයිරොසිස් මියුන. ඒ DHL කියන ලෙඩ තුනට තනි එන්නතක් එනවා ත්‍රිත්ව එන්නතක්. ඒ ත්‍රිත්ව එන්නත දෙන්න ඕන අපි සති 8ේදී වයස. ඒ කියන්නේ මාස 2ේදී පැටියෙකුට දෙන්න ඕන. එතකොට ඊළඟට තියෙනවා අන්න අපි කලින් සඳහන් කරේ ජලබීතිකා එන්නත. මව වැක්සින් කරලා අපි දැනුවත් සතෙක්ගේ පැටියෙක් නම් මම කලින් කිව්වේ අර පාර සතෙක් කියන මුලින් දෙන්න ඕනේ ජලබීතිකා එන්නත. එතකොට අපි දන්න සතෙක් නම් මුලින් පාවෝ දුන්නා, දෙවෙනියට DHL දුන්නා, තුන්වෙනි එන්නත දෙන්න ඕන ජලබීතිකා රෝග මර්ධන එන්නත. ඒක සති 10න් පමණ දෙනවා. ඊළඟට තියෙනවා අර පාවෝ සහ ඩිස්ටෙම්පර් කියන දෙකම නැවත ප්‍රතිඑන්නත් කරනවා. බූස්ටර් කරනවා කියන්නේ. අනේ ප්‍රතිඑන්නත් කිරීමක් කරන්න ඕන පළමු එන්නතේ සිට මාසයකට පස්සේ. එතකොට දැන් එන්නත් බෙදලා තියෙනවා පාවෝ 1 ඩිස්ටෙම්පර් 1 ජලබීතිකා 1 පාවෝ 2 ඩිස්ටෙම්පර් 2 එන්නත් පහක් එයාට එකතු වෙනවා බලු පැටියට මාස 4ක වන කාලයක් තුල. ඊට පස්සේ ජලබීතිකා එකේ නැවත බූස්ට් එන්නතක් එනවා. ඒක එන්නේ පළවෙනි ජලබීතිකා එන්නතේ ඉඳලා මාස 3කට පස්සේ. ඕක තමයි පුඩි පැටියෙකුට එන එන්නත. අර මුලින් සඳහන් කර වීදියෙන් හරි කොහෙන් හරි නොදන්න ගත්ත පැටිවල මුලින්ම එන්නත් කරන ජලබීතිකා එන්නත. ඉන්පසු ඒ සතා සති 5ේදී පාවෝ එන්නත ඉඳලා අර පද්ධතිය එහෙමම කරනවා. ඊළඟට මේක හැබැයි පළවෙනි අවුරුද්දට පමණයි. ඒතර දෙවෙනි අවුරුද්දේ ඉඳලා අපිට එයා මිය යනකම් එයා ජීවත් වෙන අවුරුදු 12 හෝ 15 මේ මුළු කාලේ පුරාවට වයස ගැන සලකන්නේ නැතුව වසරක් පාසා පාවෝ එකෙන් එක එන්නතකුත් ඩිස්ටෙම්පර් DHL එකෙන් එක එන්නතකුත් ජලබීතිකා එන්නත එකකුත් බැගින් එන්නත් 3ක් අවුරුදු පතා දෙන්න. ඒතර බූස්ට් එන්නත් කරන්නේ නැහැ. ඒක ඇත්තට වාර්ෂික බූස්ට් කිරීම තමයි. ප්‍රති එන්නත් කිරීම. එතකොට දැන් සමාජ මතයක් තිබ්බනේ ජලබීතිකා එන්නත පමණ ඊට පස්සේ ඕන වෙන්නේ කියලා. නමුත් එහෙම නෙවෙයි. ජලබීතිකා එන්නත වගේම අනිත් දෙකේ එන්නත් කාලය ඇඟේ තියෙන ප්‍රතිදේහවල තවතර කාලය තියෙන අවුරුද්දක වගේ කෙටි කාලයක්. සමහර අවුරුද්ද පොඩි කාලයක් තියෙනොත් අපි පිළිගන්නේ අවුරුද්දක වගේ කාලයක්. ඒතකොට මේ වගේ ඝර්මකලාපී රටක අනිවාර්යයෙන් මේ වගේ රෝග පැතිරීම අවස්ථාත් වැඩි. ඒ නිසා අනිවාර්යයෙන් වසරක් පාසා එන්නත් කරන්න ඕන. නමුත් දැන් අලුතින් වෙළඳපොලේ තියෙනවා එන්නත් තුනම එකට එන එන්නත. එතකොට අපිට සතෙක් නම් අපිට එක ඉන්ජෙක්ෂන් එක නික්ෂේපණයෙන් එන්නත් තුනම දෙන්න පුළුවන්. නැත්තම් වෙන වෙනමත් වෙනවා. නැත්තම් දෙකක් එකට සහ එකක් වෙනමත් වෙනවා. ওই වගේ විවිධ ආකාර තියෙනවා. ඒ කොහොම කරත් ඒ රෝග තුන වළක්වීම සඳහා රෝග පහක් ඇතර ගත්තා. DSL කැලිට තුනක් නේ. එන්නත් තුනේ රෝග පහක් ආවරණය වෙනවා. ඒක දෙන්න ඕනේ. එයා ජීවත් වෙන්න කම්ම. එතකොට දැන් අපි හුඟක් වෙලාවට රජයේ මගින් සෞඛ්‍ය සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් එන්නත් කරන
කරන වැඩසටහන් තියෙනවා රට පුරාම. ඒතර ඒකෙදි ලබා දෙන ජල බීතිකා මර්ධනයෙන්ද පමණයි. මොකද ඒකක් බලන්නේ පබ්ලික් හෙල්ත් ඉෂුව එකනේ. මහජන සෞඛ්‍යයට තර්ජනය කරන ජල බීතිකා රෝගය මර්ධනය කිරීම සඳහා සතුන් එන්නත් කිරීම. ඒතර එතනදී පාවෝ ඩිස්ටෙම්පර් ගැන අපිට ඒකට මේ එන්නත් කිරීමක් කෙරෙන්නේ නැහැ ඒ ආයතන වලින්. ඒක පෞද්ගලික වශයෙන් හෝ රජයේ පශු වෛද්‍ය කාර්යාලයෙන් වුණා මුදල් ගෙවලා ලබා ගන්න පුළුවන්. එන්නත් ගෙනලා දීලා. නැත්නම් ඔබ ඉන්න පවුලේ පශු වෛද්‍යවරයාගෙන් ලබා ගන්න පුළුවන්. ඒතර ජල බීතිකයන්ද පෞද්ගලිකව ලබා ගන්න පුළුවන්. නැත්නම් රජය විසින් සංවිධානය කරන කැම්පේන් වලදී ලබා ගන්න පුළුවන් ඒ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ. ඒතර එතෙන්දී හුඟක් අයට අදහසක් තියෙනවා ඒ ඉන්නත ගම ප්‍රමාණවත් කියලා. ඒකෙන් ආවරණය වෙන්නේ ජල බීතිකා රෝගය පමණයි. ඉතින් නැවත කියන්නේ ඔබේ අසන සතාට මම හිතන අත්දැකීම් තියෙනවා නම් ඒ ඩිස්ටෙම්පර් වගේ රෝග හොලගෙනුත් බෝ වෙනවා. ඒතර ඒ වගේ රෝග තත්ත්වයන් වලින් රෝගයකට නිරාවරණය වුණොත් ඉතාමත් කනගාටුදායක ලෙස සතා විඳවලා මේ යනවා. අර මුලින් එන්නත කළ තිබට වැඩක් වෙන්නේ ඒක අවුරුද්දක් පවතින්නේ. ඒක නිසා මම හිතනවා අපේ ප්‍රේක්ෂකයන්ට වැදගත් වෙනවා ඒ තොරතුර. අපි ওই පාවෝ, ඒතර ඩිස්ටෙම්පර්, ජල බීතිකාව, ඊළඟට සෙංගමාලය, මීවුන වගේ සතුන් වගේ බරව වගේ රෝග තත්ත්වයන් ඒවා සියල්ල පිළිබඳව වෙන වෙනම ඉදිරියට දැනුවත් කරමු. දැනුව ගෙනීමු ජනතාව වෙත. මම හිතන්නේ එන්නත් කරන්නේ තියෙන වැදගත්කම අනිත් එක තමයි වැදගත් වෙන්නේ අපි අපේ එන්නත් වගේම මේ එන්නත් වල එන්නත් කරාට පස්සේ අපි මම හිතන්නේ එම සතුන්ව දැන් එන්නත් කරන්නට ගෙනිච්චම වෛද්‍යවරයාට කියන්න ඕන රෝග තත්ත්වයක් තියෙනවා නම්. ඒතර අහනවනේ මේ සතා කනවා බොනවද නිරෝගී ඉන්නවද එතෙන්දී පැහැදිලි ස්ත්‍රී පිළිතුරු දෙන්න. මොකද අපි එන්නත් කරලා නිරෝගී සතුන්ට තමයි. රෝග තත්ත්වයක් තියෙනකොට එන්නතක් ලබා දෙන්නේ නැහැ. ඒ රෝග සුව කරලා ඉන්න ඕන. ඒතර එන්නත් එක්ක දෙන්න බැරි සමහර ඖෂධ තියෙනවා. එන්නතේ බලය අඩු වෙනවා. ඒක නිසා අපි වෛද්‍ය ඖෂධයක් දෙමින් පවතින කාලයක බලලා අරන් ගියා නම් පශු වෛද්‍යවරයා දැනුවත් කරනවා ડોක්ටර් මේ සතාට මේ වෙනකොට මෙන්න මේ බෙහෙත් දෙනවා කියලා. මොකද සමහර ස්ටෙරොයිඩ් වර්ග තියෙනවා. එතකොට ඒ ස්ටෙරොයිඩ් වර්ග දෙන්නේ නැහැ. දෙනකොට එන්නතේ තියෙන ප්‍රතිදේහ නිර්මාණය වීමේ ක්‍රියාවලිය අඩපණ වෙන්න පුළුවන්. ඒ වගේ සතා පිළිබඳ සෞඛ්‍ය තොරතුරු වෛද්‍යවරයා දැනුවත් කරන්න ඕනේ එන්නතකට ගෙනිච්චා. මේකත් වැදගත් දෙයක්. ඒ වගේම අපි එන්නත් කරාට පස්සේ දින 3ක් විතර යනකම් නාවන්න හොඳ නැහැ කියන එක පොදුවේ කියන්නේ ඒ සතර උණ ගන්න පුළුවන්. ඒ නිසා උණ ගත්තොත් වෙනත් රෝගයක් තියෙනවා. ඇඟ පොඩි දුර්වල වීමක් වගේ වෙන එන්නත වදිනවත් එක්ක මේක නිසා ඒ වගේ දේවල් සැලකිලිමත් වෙන්න ඕන. ඒ කෙසේ වෙතත් ඔබ කුමන වර්ගයේ බල්ලෙක් හැදුවත්, ඒ කියන්නේ බල්ලා කුමන වර්ගයේ වුණත් අපිට මේ සුනකය ගැන දැන් මෙතන කතා කරේ පූස ගැන වෙනම කතා කරමු. යාලත් එන්නත් තියෙනවා. සුනකයා මොන වර්ගය? අපි සාමාන්‍ය හදන සාමාන්‍ය ඕඩිනරි බල්ලෙක් වුණත් විශේෂ මේ ලක්ෂ ගණන් වටින විශේෂ තත්ත්වයේ බල්ලෙක් වුණත් ඒ කාටන පොදුවේ ඔය එන්නත සමානයි. ඔය එන්නත් තුන ලබා දෙන්න ඔය ප්‍රොටෝකෝල් එකම දෙන්නත් වෙනවා. හරි අපි අද කතා කරේ එන්නත් කරන නිසා එන්නත් කරන්නේ කොයිතරම් වැදගත් වෙනවාද කියලා ඔබ සුරතල් සතෙක් හදනවා නම් විශේෂයෙන්ම අපි සුනකීන් ගැන තමයි අද දවසේදී කතා බහ කරේ. ඉතින් තවත් දවසක හැපි පෙට් විශේෂාංගයකින් එකතු වෙලා සුරතල් සතුන් ගැන අපි කතා බහ කරමු, විස්තර බෙදා හදාගමු. ඒ අතරතුර මේ හැපි පෙට් ඔබ බලන කෙනෙක් නම් ඔබට යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට අවස්ථාව තියෙනවා කමෙන්ට් කරන්න. ඒ ප්‍රශ්නේ අපි සූදානමින් ඉන්නවා සත්වෝද්‍යානයේ හිටපු පශු වෛද්‍ය ජගත් ජයසේකර මහත්මයාගෙන් ඔබේ පැනයට පිළිතුරක් ලබා දෙන්න. ඉතින් ආරාධනා කරනවා දිගට හැපි පෙට් විශේෂාංගය සමගින් එකතු වෙලා ඉන්න.